අර විදියට ෆ්ලෑෂ් ලයිට් එකක් ගාලා හරි එන කෙනෙක් එනවා නම් උඩින් එයාව පාලනය කරගන්න ඔබට හැකි උපක්‍රමයක්. ඔබ බොරුවට හරි කරන්නේ ඒ ලයිට් එක ගහන රියදුරා සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කළ යුතු නැහැ. පොලිස් නිලධාරියෙක් මාර්ගයේ ඉන්නවා කියන එක මතම බොහෝ විට රියදුරෙක් විනීතව රියපදීම සඳහා යම් විනයකට රියපදීම සඳහා හේතුවක් වෙනවා. ඩ්‍රයිව් කරනකොට ඉස්සරහා එන කෙනා ෆ්ලෑෂ් ලයිට් එකක් අපි දන්නවා. ෆ්ලෑෂ් ලයිට් එකක් ගහලා සංඥාවක් දුන්නාට පස්සේ ඒ රියදුරා වේගය බාල කරනවා. නමුත් මම නම් පැහැදිලිවම කියන්නේ අපි දැනුවත් කිරීමුත් දැන් පොලිසියට කරලා තිනවා. ඒ විදිහේ දෙයක් කළා කියලා ඒ ලයිට් එක ගහන රියදුරා සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කළ යුතු නැහැ. මගේ ඉල්ලීම නම් ඇත්තටම ඉදිරියෙන් එනකොට යම් රියදුරෙක් රථය පරීක්ෂාකාල ලෙස පදවනවා නම් ඔබට පුළුවන් නම් පොලිස් නිලධාරියෙක් නොහිටියත් මේ විදිහේ සංඥාවක් කරලා හරි ඔහුව පාලනය කරන්න යම් කෙනෙකුගේ ජීවිතේ බැරි. සමහරට ඔහුගේ ජීවිතයත් බැරි. අපිට අවශ්‍යත් ඒක. මොකද රජයක් විදිහට කවදාවත් දඩ මුදල් වලින් ආදායම් උපදීමක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. රජයේ ආදායම් ලබා ගැනීමේ ක්‍රමයක් නෙවෙයි දඩ මුදල්. ඒතර අපිටත් අවශ්‍ය නැහැ දඩ ලබා දීලා මුදල් එකතු කරගන්න. පොලිසියට තෑගි මුදල් ලබා ගැනීම අවශ්‍යතාවයකුත් අපිට නැහැ. අර විදිහට ෆ්ලෑෂ් ලයිට් එකක් ගාලා හරි එන කෙනෙක් එනවා නම් උඩින් එයාව පාලනය කරගන්න ඔබට හැකි උපක්‍රමයක්. ඔබ බොරුවට හරි කරන්නේ. එතකොට එයා පාලනය වෙයි. ඒකෙන් අපිට අනතුරක් වළකියි. අපේ අවශ්‍යතාවෙත් වෙන්නේ